ඔබ ඔබේ අත් දෙක පටලවා ගන්නා ආකාරය අනුව ඔබ පිළිබඳව බොහෝ දේවල් හෙළිවෙන බව ශරීර භාෂා විශේෂඥයින් පවසනවා. රොජර් වොල්කොට් කියන්නේ මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පුද්ගලයෙක්. පුද්ගලයන්ගේ හැසිරීම මොළයේ වම් පස කොටස සහ දකුණු පස කොටස යන කොටස් දෙකින් වඩා ක්‍රියාකාරී කුමන කොටස මතද යන්න තීරණය වන බවයි ඔහු පවසන්නේ. ඒ අනුව පුද්ගලයන්ගේ දෑත් පටලවා ගන්නා ආකාරයත් මොළයේ වඩා ක්‍රියාකාරී කොටස මත පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ කිසිදු ආයාසයකින් තොරව එක විටම දෑත් දෙක පටලවාගත් පසු දෑත් පිහිටන ආකාරය අනුව ඔබ ගැන හෙළිවන තොරතුරු කිහිපයක් පිළිබඳවයි. ඔබ දෑත් පටලවාගත් පසු ඔබේ වම් මාපට ඇඟිල්ල උඩට සිටිනවා නම් මේ විස්තරය ඔබ පිළිබඳවයි. ඔබේ වම් මාපට ඇඟිල්ල උඩට සිටිනවා නම් ඔබ ප්‍රායෝගික පුද්ගලයෙකු වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඔබ කිසිම විටක පීඩනයෙන් සිටින මොහොතක තීරණ ගන්නේ නැහැ. යම් නිගමනයකට පැමිණීමට පෙර ඔබෙහි වාසි සහ අවාසි කිරා මෙන බලනවා. අන් අයට ඔබව රවටා ගැනීම පහසු දෙයක් වෙන්නේ නැහැ. එසේම අන් අයගේ මුසාවන් දැනගන්න ඔබට සහජ හැකියාවක් තියෙනවා. මේ හේතු නිසා ඔබේ පවුලේ අය වගේම ඔබේ මිතුරන් ඔබව ඉතා අගේ කොට සලකනවා. ඔවුන් බොහෝ විට උපදෙස් ලබා ගැනීම සඳහා ඔබ සොයාගෙනයි පැමිණෙන්නේ. ඔබ මෙවැනි අවස්ථාවලදී ඥානවන්තව උපදෙස් ලබා දෙනවා. එසේම ඔබ ඔබේ ආදර සම්බන්ධය කදිමට හසුරවා ගැනීමට සමත්කම් දක්වන පුද්ගලයෙක්. ඔබ දෑත් පටලවාගත් පසු ඔබේ දකුණු මාපට ඇඟිල්ල උඩට සිටිනවා නම් මේ කියන්නේ ඔබ පිළිබඳවයි. ඔබේ දකුණු මාපට ඇඟිල්ල උඩට සිටිනවා නම් ඔබ ඉහළ මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් බව පවසන්න පුළුවන්. යම් පුද්ගලයෙකු ඔවුන්ගේ සැබෑ හැඟීම් සැඟවීමට උත්සාහ කරන විට ඔවුන්ට සැබවින්ම හැඟෙන්නේ කුමක්ද යන්න පිළිබඳව පහසුවෙන් හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම හැකියාව නිසා අන් අයට නොපෙනෙන ඉදිරි දර්ශනයක් ඔබට ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් චිත්ත වේගීව සියලු අංගයන් කිරා බැලීමෙන් තීරණ ගැනීමට ඔබට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් මෙම ගැඹුරු චිත්ත වේගයන් තේරුම් ගැනීමට සහ උණුසුම ලබා දීමට ඔබට ඇති හැකියාව අනෙක් මිනිසුන් ඔබ වෙත ඇදබැද තබා ගැනීමට හේතු වෙනවා. ආදර සබඳතාවලදී ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ නොකියූ හැඟුම් තේරුම් ගැනීමට ඔබට ඇති හැකියාව විශිෂ්ටයි. එම නිසා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබට කිසි විටකත් අතපසු වෙන්නේ නැහැ. ඔබ ඔබේ දෑත් පටලවාගත් පසු ඔබේ මාපට ඇඟිලි දෙකම එක පෙළට සිටිනවා නම් මේ විස්තරය ඔබ පිළිබඳවයි. පරිපූර්ණවාදී වන මෙවැනි පුද්ගලයන් අනෙත් අයගෙන්ද එම මට්ටමේ කැපවීම හා උත්සාහය බලාපොරොත්තු වෙනවා. නායකත්වයේ ඔබට ස්වාභාවිකවම පැමිණෙන අතර ඔබ සෑම විටම ආදර්ශයෙන් මෙහෙයවනු ලබනවා. නමුත් එයින් ඔබ අනෙත් පුද්ගලයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් නොවන බව අදහස් වෙන්නේ නැහැ. ඔබ සෑම විටම අන් අයගේ මතයන්ද විමසන අතර තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේ දෘෂ්ටි කෝණයද තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඔබ අවංක පුද්ගලයෙකු වීමද දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්. විටක ඔබේ මේ අවංකකම ඔබේ අවාසියට හේතු වෙනවා. ඒත් මෙම ගතිගුණය නිසාම බොහෝ දෙනෙක් ඔබ ප්‍රිය කරනවා. ඔබ ආදර සම්බන්ධතාවලදී අවංක බව සහ විශ්වාසවන්ත බව සැබවින්ම අගය කරන චරිතයක්. ඉතින් මේ වගේ වටින වීඩියෝ රැසක් තවත් නරඹන්න ඔබ කැමති නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන සීනුව බොත්තම ඔබලා අපි වීඩියෝ එකක් දාපු සැනින් ඒ නොටිෆිකේෂන් එක ඔබ ළඟට ගෙන ගන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ වටින වීඩියෝ එකකින් අපි නැවතත් ඉක්මනින්ම හමු වෙමු.